Welcome to my channel. ඔන්න යාළුවනේ අදත් මම ඔයාලට වටින වීඩියෝ එකක් අරගෙන ආවා. අපි බලමු Singer 974 zigzag machine එකෙන් කොහොමද බටන් එකක් අපි අල්ලගන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි මේ ෆුට් එක අයින් කරගන්න ඕනේ. ඒකේ අනේ අපි නියනෙන් බුරුල් කරලා අයින් කරගන්න ඕනේ. මෙන්න මේ වගේ ෆුට් එකක් තියෙනවා අපේ ටූල් බොක්ස් එකේ. ටූල් කිට් එකක් එනවනේ. ඒකේ තියෙනවා මේක හොඳට බලන්න. ඒක අපි මැෂින් එකට හොඳින් සවි කරගන්න ඕනේ. මේ ඇනේ අතින් තද්දි කරාට අපි නියනෙන් අනිවාර්යෙන්ම හොඳට හිර කරගන්න ඕනේ නැත්නම් ගැලවෙනවනේ. ඒ නියනත් ටූල් කිට් එකට මෙනවා. හොඳින් හිර කරගත්තට පස්සේ තමයි ඒක පොඩ්ඩක් හෙලවෙනවද කියලා හැම බලලා ඔය මගේ නියන පේනවනේ මිට කැඩලා තියෙන හුඟා පරණයි. හරි ඊට පස්සේ අපි මේක මහන්න කලින් නූලේ පරතරය එතකොට හැඩය ඒවා වෙනස් කරගන්න ඕනේ. මෙතන 974 M කියන වර්ගය සිංගල් zigzag machine එක. අපි ලීවර් එක දාගන්න ඕනේ zigzag වලට. හැබැයි ඒක දාන්න කලින් ඒක කොයි මොන පරතරයකට දාන්න කියලා බලන්න ඕනේ. අපි රෙද්දට ඇටච් කරන බටන් එකේ සිදුරු දෙක අතර දුර. දැන් මේකට අපි සිදුරු දෙකක් තියෙන මේ වගේ බටන් එකක් අල්ලන්නත් පුළුවන්. එතකොට සිදුරු හතරක් තියෙන බටන් එක අල්ලන්න පුළුවන්. පොල් කටු වලින් හදපු එක පුළුවන්. ඒ වගේ පුළුවන්. එතකොට දැන් මේ බටන් එකේ හැටියට නම් මෙන්න මේ 4 වෙනි 1 2 3 4 4 වෙනි ප්‍රමාණයට තමයි දාන්න ඕනේ මැස්ම. එතකොට තමයි නීල් එක ඒ පරතරයට ගන්නට යන්නේ. අනිත් එක නූල දුර අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ෆුට් එක අපි දුවවන්නේ නැහනේ. ඒක නිසා අපි නූලේ දුර බිඳුවටම දානවා. එක තැනනේ මැස්ම වදින්නේ. ඒක නිසා බිඳුවට ඒක හදා ගන්නවා, ඇඩ්ජස්ට් කර ගන්නවා. ඊට පස්සේ අපි අවශ්‍ය රෙදි කොටස අරගෙන අපිට බටන් එක ඇටච් කරන්න ඕන තැන පොඩි මාක් එකක් දා ගන්න ඕනේ පෙන්සලෙන්. දාගෙන ඉවර වෙලා දැන් බටන් එක අරගෙන එතනින් අපි මාක් කරගත්ත තැනින් තියලා හිමින් සීරුවේ අර ෆුට් එක යටට ගන්න ඕනේ. බලන්නකෝ හොඳට බලාගන්න මම මේ කරන විදිය. අරගෙන දැන් අපි ඔයාලා සමහර විට මෝටරයක් දාලා මැෂින් එක මහනවා වෙන්න පුළුවන්. කොහොම මැහුවත් අතින් තමයි අපි ලීවර් එක මැෂින් එක ක්‍රියා කරවන්නේ. මොකද එකපාරට මෝටරෙන් පාගලා මහන්න යන්න එපා, කඩලා යනවා. අපි බලන්න ඕනේ මැෂින් එක හරියට මේ සිදුරු වලට නීල් එක වදිනවද කියලා. ඒක නිසා ඉස්සෙල්ලම පාර අපි චුට්ටක් අතින් මැෂින් එක ක්‍රියාත්මක කරලා තමයි ඔන්න ඔය විදියට 4-5 පාරක් මෝටරෙන් උනත් ප්‍රශ්නයක් නැහැ පාගලා හරි මේ මැෂින් එකෙන් ඒක මහගන්නේ. බලන්නකො මේක මැහිලා තියෙන විදිය. බොත්තම් අල්ලද්දි හරි ලේසි මේ ක්‍රමේ. හැබැයි හැම බොත්තමක්ම අල්ලන්න බෑ. ෆ්ලැට් ඒ කියන්නේ පැතලි බොත්තම් පමණයි අල්ලන්න පුළුවන්. ඔන්න ඔය විදියට හරීම නීට් එකට බටන් එක ඇටච් වෙනවා. හරි ලස්සනයි. ඉතින් ගවුමක් ඒ විදිහට මැහුවාම පිළිවෙලයි. නිමාව හොඳයි. එහෙම ගැලවෙන්නෙත් නැහැ. හරි ලස්සනට තියෙනවා. අනිත් එක තමයි වැදගත්ම දේ මම මේ වීඩියෝ එකට පැහැදිලිව පේන්න ඕන නිසා තමයි වෙනස් පාටවල් යොදාගෙන නූල් එහෙම මේ බටන් එක ඇටච් කළේ. අපි ඇඳුමකට මේ අල්ලනවා නම් අනිවාර්යෙන්ම ඒ රෙද්දේ පැහැයට ගැලපෙන්න තමයි මේ බටන් එක ඇටච් කරන්න ඕනේ. ඊට පස්සේ අපි දැන් ආයෙම මැෂින් එක මහන්න තිබුණු තත්ත්වෙටම හදා ගන්න ඕනේ. නූල් පරතරය හදන්න ඕනේ. මැෂින් එකේ මැස්මේ හැඩය වෙනස් කර ගන්න ඕනේ. ඊට අමතරම
මේ අපි සවි කරපු ෆුට් එක ගලවලා ඉවත් කරගන්න ඕනේ. නැවත අර තිබුණු ෆුට් එක සවි කරගන්න ඕනේ. ඒකත් අර කලින් විදියමයි. නියන පාවිච්චි කරලා ඒක තිබුණ එක ෆුට් එක ගලවලා ඉවත් කරලා කලින් තිබුණු ෆුට් එක හොඳින් සවි කරගන්න ඕනේ. අතින් හිර කරාට අනිවාර්යයෙන්ම නියනෙන් තද කරන්න ඕනේ. නැත්නම් මහද්දි ගැලවෙන්න වෙනස් වුණොත් ඉදිකටුවේම කඩලා යනවා. මේ වීඩියෝ එකෙන් යම් ප්‍රයෝජනයක් ලැබුණා නම් ඉතින් එහෙනම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලා දන්න දේවල් තියෙනවා නම් ඒවත් කමෙන්ට් කරන්න. ගිහින් එන්න අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ආදරේ හැමෝටම.